சிவில் பாதுகாப்பு குழுக்கு 15 பேரை ஜனாதிபதி வார கூட்டத்தில் கொண்டு வாங்கன்னு கடிதம் போட்டுருந்தோம். அந்த 15 பேருக்கு பயன்படுத்தினாங்க. கசிப்புகளை வினவர ரசீமா பார்த்தேன். சிவில் பாதுகாப்பு குழுக்கு 15 பேரை ஜனாதிபதி வார கூட்டத்தில் கொண்டு வாங்கன்னு கடிதம் போட்டுருந்தோம். உங்களோட அந்த போலீஸ் குழுன்னு ஒன்று தான் கிராம மட்டத்தில் 15 பேர் போட்ட போலீஸ் அந்த 15 பேருக்கு பயன்படுத்தினாங்க. அந்த ஒவ்வொரு පොලිස් කුළු කියලා තියෙනවා පොලිස් අරසේ පොලිසියෙන් කියනවා නේද මේ කමිටු වගේක් අර 15 දෙනාකින් ආරක්ෂක කමිටු තියෙනවා නේද අනුරාධ සේවක වසන මේ ග්‍රාම සේවකව දැන් මේ අපේ මන්ත්‍රීවරු ඉල්ලන්නේ මේ කසිප්පු නීති විරෝධී ඩ්‍රග්ස් කියන සින්තටික් ඩ්‍රග්ස් ටැබ්ලට් පිල් ගන්නා ඒවා වෙනයි කසිප්පු මේ ඉලිසිට් ඇල්කොහොල් ඒක නතර කරන්න ඒ ගමේ ඉන්න කණ්ඩායම එක්ක ප්‍රාදේශීය සභාවත් එක්ක පොලිස් කමිටියකට පුළුවන් නම් වැඩ කරන්න. දැන් මේකේ කොහොමද මගේ පාතාවුන් දුසත් ග්‍රාම සේවකයන් සාසනක් තියෙනවා. ඒ ප්‍රාසයෙන් වැඩිපුරම මේ පස්තු ඇත්තම මේ පාතාවුන් පොලිස් එකේ පස්තු වැඩි වෙනවා. වැඩිම තාලන් පුදා ඉතිරිකු පුරාපුරම කාගෙන් ගිහලා අපත්තම් විහාරට ගියේ නැහැ කලහරට ගියේ නම් මේක පස්තු වෙනස පුස්තකවල මෙයාගේ තමයි පාතාවුන් පොලිස් එකේ පස්තු काम करता है ආරෙන් එන්න විදියක් නැහැ නේද? ඒකට ඇලහමල තමයි. මේක ඉතින් මන්මුරේ පාලන කරනවා ඉතින් අපි ඉතින් රෝඩ් මාර්ගාවලිය සාධක මත නමුත් දැන් මේක කලපුව ආරාම මේගොල්ලෝ නැවත පොලිස් වර්ගමට අරගෙන එනවා සර්. දැන් මේ වෙලා තියෙන නිසා ගොඩක්ම මේ අය අල්ලලා දැම්මත් සර් මේක අර සුදාවදුවා කියනකොට එනකොට සර් මේක ෆයින් එකකට මේ ෆයින් එකක් විතරයි වෙන්නේ. ඒක ගැන අපි මේ අපි නීති ජස්ටිස් මිනිස්ටර් නම කතා කරලා මේ පනත ඇමෙන් කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා මේක මඩකල ප්‍රදේශයක් එකක් නෙමෙයි. මොකද මේ පනත හරිම සැහැල්ලු නිසා ෆයින් එක ජෝඩන එක ලේසි. ඒක ඉතින් අපේ මට්ටමින් RN වල DCC මට්ටමින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අහන්නේ RN වල DCC මට්ටමින් කරන්න පුළුවන් දෙයක් හැටියට. ඔය 15 දිනකින් සම්බන්ධ කමිටුවක් තියෙනවානේ. ඒ කමිටුවට ප්‍රාදේශීය සභාවත් එක්ක එකතු වෙලා යම් වැඩපිළිවෙලක් කරන්න පුළුවන්ද කියලා ඒ කියන්නේ මේ ප්‍රදේශවල ඉන්න අයට තොරතුරු දීලා හරි නැත්නම් මොන හරි එහෙම වැඩපිළිවෙලකට යන්න පුළුවන්ද කියලා අපි ඒකට ගොඩක් සාකච්ඡා දැන් ඒක ක්‍රියාත්මක කරනවා මොකද ඒක හැම ග්‍රාම සේවකවන්ටම ඒ වගේ කමිටුවක් අපි සූදානම් කරලා ඒකට හැම පාරාමිතික පත් කරලා දෙන පොලිස් කොන්ස්ටේබල් කෙනෙක් පත් කරලා දෙන ඒක මේන්ටේන් කරලා ඒක තියෙන දවසට IPSI කෙනෙක් බාරවද නිලධාරියෙක් යනවා ඒක දින එකෙන් තමයි ගොඩක් තොරතුරු වලගෙන වැටලිස් කරන්නේ ඒක තවදුරටත් අපි ඉස්සරහට මේ කීප ආකාරයෙන් මෙහෙම කරලා වැඩි සම්පූර්ණ කරලා අපි අපි ප්‍රාදේශීය සභාවේ ඉන්න සභාපතිතුමන් එක්කත් අපි සාකච්ඡාවක් ලෑස්ති කරගෙන ඒ ප්‍රදේශවල ප්‍රධාන විභාගයේ ප්‍රධාන හරියට දුවේ ඒ අසිත ප්‍රශ්න දෙකේ තමයි ඒ ටිකට හැමෝම රැස්යද කරන්නේ නැහැ තාත්තාන්තුරු ඉන්න අය ඉඳලා මේ කසිප්පු ගැන බලන්නේ කසිප්පු ගැන වෙනම රැස්වීමක් පවත්වන්න. ඒ කියන්නේ අනිත් ඩ්‍රග්ස් වගේ නේ කසිප්පු වල විතරක් වෙනම රැස්වීමක් පවත්වන්න කතා කරලා